හායි ගයිස් ඉතින් ඔයාලට ටී-ෂර්ට් එකක් print කරගන්න ගියාට පස්සේ තියෙන ලොකුම ගැටලුව තමයි මෙන්න මේ විදිහට quality DTF print එකක් ඔයාලට ගෙන්න ගන්න බැරි එක. හරිද? දැන් ඔයාලා බලන්න මේකේ තියෙන අකුරු වල පොඩි size එක. හරිද? මේකේ clear ගතිය බලන්න මේ ඔක්කොම type කරලා හරි ගස්සලා තියෙන්නේ. ගොඩක් තැන්වල ඒවා blur වෙලා අකුරු එහාට මෙහාට ගිහිල්ලා සෑහෙන අවුල් වෙලා තියෙන. ඉතින් ඔයාලට පේනවනේ මේ තියෙන ඕන design එකක් අපි quality එකට කියන්නේ හරි ගස්සලා දෙනවා නිකන් අරහෙන් මෙහෙන් ගැහිලි මොනවත් නැහැ. ඒ වගේම තමයි අනිත් එක මේ ෂීට් එකේ බලන්න අඩි දෙකේ ෂීට් එකේ ඉඩ කොහෙවත් තියනවද කියලා. ඒ කියන්නේ ඩිසයින් අතර පරතරය නෙමෙයි. ඒ කියන්නේ හිස් ඉඩවල් නැහැ. පුළුවන් තරම් ළඟින් ළඟ දාලා තමයි ඔයාලට ස්ටිකර්ස් ටික print කරලා දෙන්නේ. ඒතකොට ඔයාලට ෂීට් එක අපෙන් ගද්දි පට්ටම වාසි. එතකොට ඔයාලට ඒ කියන්නේ ඔයාලගේ size label හරි මොනවා හරි neck එකට ගහන label හරි ඊට අමතරව ඔයාලට දාගන්න පුළුවන්. අනිත් එක තමයි ඔයාලා මේක කරද්දි බලන්න ටී-ෂර්ට් එකේ දැන් මේ කළු එකේ ගහලා තියෙන්නේ. එතකොට අපි මේකේ දැන් මේ හිස්තැන් තියෙන මේ හිස්තැන් ඇවිත් තියෙන ටී-ෂර්ට් කලර් එකකින්. ඒතකොට ඔයාලට අවශ්‍ය විදිහට ඒ ඩිසයින් එකේ ටී-ෂර්ට් එකට මැච් වෙන විදිහට අපි හරි ගස්සලා දෙනවා. ඒ වගේම ඔයාලට මේ ඩිසයින් හොයාගන්න නැත්තම් ඒවත් ඔයාලට අපෙන් සිලෙක්ට් කරලා ගන්න පුළුවන්. අපි ගාව ඩිසයින් ඕන තරම් තියෙනවා. ඒ වගේම තමයි ඔයාලා ඩිසයින් එක මොකක් හරි මේ වගේ ක්වොලිටි එකට ගන්න ඕන නම් ඔයාලා Google එකෙන් හරි කොහෙන් හරි ස්ක්‍රීන්ෂොට් එක හරි මොකක් හරි දාලා එවන්න. ඒතකොට ඒක අපි හොයලා එඩිට් කරලා හරියට ටී-ෂර්ට් එකට මෙන්න මේ වගේ ක්වොලිටියට print වෙන විදිහට මේ හරි ගස්සලා දෙනවා. මේ මල්ලිය අර ටී-ෂර්ට් එකක් දාන්න. මේ මම මේක දැන් print කරපු ටී-ෂර්ට් එකක් උදාලා දිගහැරලා පෙන්නන්නම්. එතකොට ඔයාලට බලාගත්ත හැකි මොන විදිහටද ඒක print වෙලා තියෙන්නේ කියලා. හරිද? ඉතින් මේ මැෂින් එකෙන් තමයි අපි print කරන්නේ DTF. එතකොට මේකේ 8 pass තමයි ගහන්නේ. ඒ කියන්නේ white අඩු කරලා ඉර වෙලා ගහන ස්පීඩ් එක වැඩි කරලා print එක බාල කරලා ගණන් අඩු කරලා එහෙම නෑ. ඔයාලා දන්නවා මගේ වැඩ මොන වගේද කියලා. ගත්ත කට්ටිය දන්නවා. ඔයාලා දැන් කොහෙන් හරි ගන්නවා නම් ඒකත් අරන් බලන්න අපේ print එකයි ඒ print එකයි ගැහැවෙන් පස්සේ quality දෙකේ වෙනස කොහොමද කියලා. ඉතින් මේ බලන්න ටී-ෂර්ට් එක මේ බලන්න කොයි වගේද ගහලා තියෙන්නේ කියලා. ඉතින් මේ විදිහට quality එකට ඔයාලට DTF stickers ගන්නවා නම් ඉතින් online තෝකඩේ අපි තමයි ඉතින් tdesign.lk කියලා ඉන්නෙත් අපිමයි. ඒකෙන් ඔයාලට ඕන නම් DTF stickers ඒ කියන්නේ pre design කරලා තියෙන ඒවා කලින් බලලා ඔයාලා ගෙදරටම cash on delivery ගෙන්න ගන්නත් පුළුවන්. නැත්නම් ඔයාලා එවන ඕන එකක් අපි edit කරලා හරි ගස්සලා දෙනවා. ඉතින් ටී-ෂර්ට් එකේ කලර් එක අනිවාර්යෙන් කියන්නේ ඔයාලා print එකක් එවද්දි ඒවට match වෙන්න බල්ලා ගහන්න. ඔයාලා බලන්න මේවා ඒ කියන්නේ අර ඒ දෙක match වෙන්නේ නැතුව ඔහේ ටී-ෂර්ට් print කරලා යවන්න එපා. එතකොට පළවෙනි පාර ගත්තත් දෙවෙනි පාර ගන්න වෙන්නේ නැහැ. එතකොට ටී-ෂර්ට් එකේ size එක බලන්න. print එකේ size එක බලන්න ඔයාලා A3 A4 ගහනවා සමහර ලාවට XL 2XL 3XL වලට. ඉතින් ඒවට ගහම පස්සේ print එක පොඩි වෙට තමයි පේන්නේ. එතකොට ඔයාලට ඒකේ අර හරි look එක ගන්න බෑ. ඉතින් ඔයාලා ඒක ගහද්දි හිතලා බලන්න. ඒ වගේම තමයි ඒ කියන්නේ මේ ගාන මිල ගැනම හිතන්න එපා. මිල චුට්ටක් වැඩි වුණත් කමන්නේ. ගහන ටී-ෂර්ට් එක ක්වොලිටි එකට ලස්සනට කරලා දෙන්න. ඒතකොට තමයි එයා දෙපාරක් හිතන්නේ නැතුව ඊළඟ පාරත් ඔයාලට ඕඩර් එකක් දාන්නේ. ඒ හින්දා අනිවාර්යෙන් මේ කිව්ව දේවල් ගැන සැලකිලිමත් වෙන්න. ඉතින් DTF stickers ඔයාලට ගන්න අවශ්‍යයි නා. ඉතින් ඔන්ලයින් තෝකඩේ අපිට කතා කරන්න. අපි තමයි කුරුණෑගල ඉන්න එකම ඒ කියන්නේ මේ වගේ හොඳම ක්වොලිටි එකෙන් කරලා දෙන කට්ටිය. ඒ වගේම තමයි ඔයාලට ඒ කියන්නේ අපේ කොළඹ shop එකේ තියෙනවා. එතෙන් ආවොත් එහෙම අඩි පහේ sheet එහෙම දාලා තිනවා. කැමති ඒවා තෝරගෙන අරන් යන්නත් පුළුවන්. හරිද? ඒවත් එතනින් බල්ලා ඒ කියන්නේ ස්ටිකර් එක අතගාලා බල්ලා ඔයාලට කැමති ස්ටිකර්ස් තෝරන් අරන් යන්න පුළුවන්. එහෙම නැත්නම් අපි කුරුණෑගල shop එකට ආවොත් කලින් දීලා print කරගන්නත් පුළුවන්. ඉතින් ওই දෙකටම ඔයාලට ඕන විදිහක් කරගෙන යන්න පුළුවන්. කතා කරන්න 037 20 61 075 අනිත් නම්බර් එක WhatsApp 076 855 32 32. ඊට පස්සේ ටී-ෂර්ට් ඕනනම් අපින් ටී-ෂර්ට් ගන්නත් පුළුවන්. ටී-ෂර්ට් වලටත් කතා කරන්න 077 281 32 32 කියන නම්බර් එකට. ඉතින් ඔය ඕන නම්බර් එකට මැසේජ් දාලා DTF ටී-ෂර්ට් ඔය ඕන එකක් ගන්න පුළුවන්. ඉතින් සම්බන්ධ කරගෙන බලන්න අරන් ඔයාලා වෙනස බලන්න ක්වොලිටි එක බලන්න ඊට පස්සේ තීරණය කරන්න කොහොමද අපිත් එක්ක එක දිගට වැඩ කරලා යන්නේ කියලා. කොයි වෙලේකවත් ඒ කියන්නේ මුලින් දීපු සාම්පල් ඒ කියන්නේ සාම්පල් එකට වෙන එකක් දීලා පස්සේ වෙන ඒවා දාන්න එහෙම මොනවත් නැහැ. ඔයාලා කැමති විදිහට ඔයාලගේ ඒ කියන්නේ මුලින් කොහොමද ගත්තේ ඒ විදිහට එක දිගට ගන්න පුළුවන් අපෙන්. ඉතින් ගොඩක් තැන්වල වෙන්නේ මුලින් හොඳට ඒ කියන්නේ කරලා දෙනවා. ඊට පස්සේ යද්දි ඒ කියන්නේ ඔයාලව ගණන් ගන්න නැහැ, එක්ක මැසේජ් බලන්නේ නැහැ. ඒ වගේ සීන් වෙනවා. ඉතින් එහෙම නැහැ. අපිත් එක්ක කාලයක් එක දිගට රැඳෙද්දි ඔයාලට අවශ්‍ය විදිහට ඕනම ක්වොලිටි එකෙන් වැඩේ ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. එහෙනම් ගිහින් එන්න හැමෝටම ජය වේවා. අපි තමයි ඔන්ලයින් තොග කඩේ.